කුමන හෝ පිනක් කරලා මව් කුසේ පිළිසිඳගෙන අපි මෙලොව එළිය දකිනවා. ඒත් සමහරුන් එළිය වෙනුවට තමන්ගේ ජීවිතයට අඳුර ළඟා කරගන්නේ තමන් ආශ්‍රය කරන යාළුවන්ගෙන්ද අසල්වැසියන්ගෙන්ද නොගැලපෙන විවාහයකින්ද අසම්මත ආදර සම්බන්ධතාවයකින්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමකින්ද සොරකම් කිරීමකින්ද ඒකී නොකී මේ සියලුම දේ අපේ ජීවිතවලට සමීපයි. අපි තේරුම් ගත යුතුයි හරි වැරැද්ද මොකක්ද කියලා. බුද්ධිය අවශ්‍ය එතනටයි. තමන්ගේ හිතට යන්නන් වාලේ යන්න නොදී තමන්ව පාලනය කර ගැනීමට ආත්ම විශ්වාසය අවශ්‍යයි. ආත්ම විශ්වාසය නැති වූ කල තමන් කරන වැරැද්දට දඬුවම් විඳීමට සිදුවනුයේ හිරගෙවල් තුලයි. සිරගෙවල් වල සිරවීමටත් වඩා තමන්ගේ හෘද සාක්ෂියට වද දෙනවා. ඇයි මම මේක කරේ? ඇයි මට මෙහෙම වුනේ කියලා. එතනින් ගැලවෙන්න ලේසි නෑ. තරහව තමයි මිනිසා දුර්වල කරන දුර්වලම ස්ථානය. එතෙන්දී අපි අතට ගන්නේ මොකක්ද කියලා අපිට පේන්නේ නෑ. සමහර විට පිහිය, කතුර, පෙට්‍රල්, නිදිපෙති, පිස්තෝලය වෙන්න පුළුවන්. මෙතෙන්දි තමයි අපට ඉවසීම කියන උතුම් මනුෂ්‍ය ගුණාංගය අවශ්‍ය වෙන්නේ. එය අවබෝධ කරගන්නකම් මෙවන් සිරකුටි නිර්මාණය වෙයි. සමහර කුටිවල මොනයම් හෝ චිත්‍රයක් ඇඳලා තියෙනවා. එය තමන්ගේ හිත තුල තෙරපෙන පීඩනයයි. ඔවුන් කළ වරදට ඔවුන් හිතින් සමාව අයදිනවා. සංසාර ගමන මොකක්ද කියලා මේ චිත්‍රවලින් ඔවුන් අවබෝධ කරගන්නට සිතුවා වෙන්න ඇති. බෝගම්බර හිරගෙදර. බෝගම්බර හිරගෙදර විවෘත කළේ 1876 වසරේදී. තෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය සිරමැදිරි 328කින් සමන්විතයි. සිරකරුවන් ඔවුන් කරපු වැරැද්දේ බරපතලකම අනුව එක් කුටි වෙන් කරලා තියෙනවා. සමහර කුටි ඊටාම අඳුරුයි. හිරු එළිය පවා නොපෙනෙන ඊටාම කුඩා කාමර. මහල් 3න් යුතු බන්ධනාගාරයේ
එල්ලුම් ගස පිහිටා තිබෙන්නේ පහත මාලයේ. මරණ දඬුවමට දින නියම වුණාම එම දිනයට දවස් 7කට පෙර ඔහුව එක් විශේෂ කාමරයක රඳවා තබනවා. ඊළඟ දිනයේ තවත් කාමරයක. මේ ආකාරයට කාමරයෙන් කාමරයට ඔහුව ඉදිරියට ගෙනියනවා. හත්වෙනි දවසේ ඔහු කෙලින්ම යන්නේ එල්ලුම් ගහට. ලොකුම පරාජය ආත්ම විශ්වාසයක් නැතිවීමයි. ආත්ම විශ්වාසය ඇති පුද්ගලයාට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් නැත. ඒ බන්ධනාගාරයට ඇතුළු වන තැන ඇති පුවරුවකි. යම් කිසි පුද්ගලයෙක් වැරැද්දක් කරනවා දුටු විට ඔබ ඔහුව නිවැරදි මාර්ගයට ගන්නේ කෙසේද? නැත්නම් එය නොදැක්ක විදිහට නිහඬව සිටිනවාද? ඔබ කරන එක් ක්‍රියාමාර්ගයක් කමෙන්ට් කරන්න. සුබ දවසක් හැමෝටම.